යන්න. Hi, welcome to my YouTube channel. ඔන්න ඉතින් අද මම ලොග් එකක් ගෙන තමයි හදන්නේ. අද ඉතින් විශේෂ දවසක්. අද 20 වෙනි සිකුරාදා. ඉතින් අපිට අපේ ක්ලාස් එකේ දරුවන්ට ආරාධනාවක් ලැබිලා තියෙනවා පෙරහැරකට නැටුම් කණ්ඩායමක් ඉල්ලලා. අද ඉතින් අපි ඒක අද පෙරහැර දවස් නිසා අපි ලෑස්ති වෙලා ළමයි ටික දරුවෝ ටික එක්ක යන්න තමයි හැදුවේ. ඉතින් දවල් 12යි වගේ තමයි ටයිම් එක දැන් ලෑස්ති වුණේ. ඉතින් අපි දරුවන්ට 2ට වගේ එන්නේ කිව්වේ. රෑට තමයි රෑ 9ට හරි 10ට හරි තමයි පෙරහැර පටන් ගන්නවා කියලා තිබ්බේ. ඉතින් අක්කයි මම ඉක්මනට ලෑස්ති වෙලා ක්ලාස් කරන තැනට යන්න හැදුවේ. ළමයි ටික එනවා ඉතින් 2ට ඉතින් එයාලා මේකප් කරන්න ඕන නිසා අපි ලෑස්ති වෙලා ගියාම ලේසි නිසා ලෑස්ති වුණා. බලමු ඉතින් අද දවසේ මොනවද වෙන්නේ කියලා. ඉතින් ලස්සනම මෙමරිස් එකතු කරගන්න ඕන නිසා අද දවසේ වුණු විශේෂ දේවල් ඉතින් මම වීඩියෝස් විදියට ලොග් එකක් විදියට ඔයාලට ගේන්න තමයි හදන්නේ. බලමු. ඉතින් මට මේ දවස්වල ලොකු ඔළුවේ කකුමක් තියෙනවා. ඉතින් මම ඒක නිසා යන්න කලින් නෑවා. ඉතින් කොණ්ඩේ වේල ගන්න ඕන නිසා මම පොඩ්ඩක් ෆෑන් එකට ළඟට වෙලා කොණ්ඩේ ටිකක් වේල ගත්තා. ඔන්න ඉතින් දැන් අපි යන්න තමයි හදන්නේ. අයියත් එක්ක තමයි යන්න හැදුවේ වීල් එකේ. බලමු ඉතින් අද මොනවද වෙන්නේ කියලා. හායි කොහමද අම්මෝ රසනේ හරි. මේ පුදුම රසනයක්. මේ තමයි ළමයිගේ මේකප් කරන මේකප් පවුච් එක. ඔයාලා ගත්තද කෙසෙලියා? මං කෙසෙල් කන හැප. කෙසෙල්. යතරටි කරනවද? එයාලා ඉස්කෝලේ මන්නම් මේ බොන්නේ ඉතින්. හායි දැන් අපි ආවා ක්ලාස් කරන තැනට. ළමයිට එන්නේකෝ 2ට. දැන් 2ත් පහු වෙලා තාම නෑ. එයාලා දෙක ඉස්කෝලේ දවසක් නේ සිකුරාදා කියන්නේ. ස්කෝල් දවස් නිසා ඉතින් ස්කූල් ගිහිල්ලා තමයි එන්නේ. තාම ළමයි ටික නෑනේ යාළුවෙන් මම බලන්නත් මේකප් එකක් දාන්න ලස්සන. අපි 2ට එන්නේ කිව්වට ළමයි හැමෝම එනකන් අපි 3 වෙනකන් හිටියා. මොකද රෑ 9ට පටන් ගන්නවයි කිව්ව පෙරහැර කොහොමත් රෑ වෙනු නිසා අපි 3ට වගේ තමයි මේකප් කරන්න ගත්තේ. අපි ඉස්සෙල්ලම මුලින්ම යූස් කරන්නේ පෑන්කේක් එක. ඒ පෑන්කේක් යූස් කරලා තමයි ඒක චුට්ටක් වේලුනාම තමයි පවුඩර් කරලා අයි ෂැඩෝ අයිලයින් රෝස් පවුඩර් ලිප්ස්ටික් අයිලයිනර් ඒව යූස් කරන්නේ. අපි බලමු ඉතින් කොහොමද කියලා වුණේ ඒ දේවල් ඉතින් බලමු. හරි ඉතින් අපි මේකප් කරලා ඉවර වුණා 5 වෙන්න කලින්. පැය 2ක් වගේ තමයි ගියේ. අපිට ඒ වුණාට යාලා ට්‍රාන්ස්පෝර්ට් එක වුණා කිව්වා 4:30ට. ඒ වුණාට ඇත්තම කියනවා නම් ට්‍රාන්ස්පෝර්ට් එක ආවේ 6:40ට වගේ. කොහොම හරි 4 කි දැන් තමයි වැඩ ටික ඉවරුනේ. දැන් අපි යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් හැමෝම ලෑස්ති කරලා ඉවර වුණා. මේ අපේ දැන් අද පෙරහැර කණ්ඩායමට ඉන්න ඒ කියන්නේ පොඩිම ළමයි 3 දෙනා තමයි මේ ඉන්නේ. ඒ ළමයි 2 වසර හරි 3 වසර හරි. එයාලා 3 වසර වුණාට ලස්සනට නටනවා. දැන් හරි අපි ඉතින් බස් එකේ නිකන් එළියට වෙලා ෆොටෝස් ටිකයි වීඩියෝස් ටිකයි ළමයිට අරන් දුන්නා. එයාලා ඉතින් කැමතියිනේ. හරි ඉතින් බස් එක ආවේ මං කිව්වේ 6:40ට 7ට 10ක් වගේ තියලා තමයි කිට්ටු කළා තමයි බස් එක ආවේ. හරි ඉතින් අපි බලමු. මේ කාලේ ඉතින් ළමයි හැමෝම කැමති ඉන්නේ ලස්සනම යන බස් වලට. ඒ වගේ බස් එකක් තමයි දැන් තාවේ මම නම් පොඩ්ඩක් කැමති නෑ. ඒ වුණාට ඒ බස් එක ගොඩක් ලස්සනයි. හරි
ඉස්කෝලවල් දෙක තුනක නැටුම් කණ්ඩායම් හිටියා. ඒක නිසා අපිට ඉතින් වාඩි වෙන්න තැනක් තිබෙන්නේ නැහැ. අපේ දරුවන්ටත් එහෙමයි. ඉතින් කොහොම හරි තැනට යන්නත් ඕන නිසා අපි කොහොම හරි අල්ලන් හිටියා. අපේ සින්දා හොන්නද? හොඳයි හොඳයි. අපි පින්ම කරා. එවනඩි ඉඳි බෝ. අපිට නැටුවා. නැටුවාකේ නැටුවද? ඉඳි කියලා උඩින් දැන්. ඔන්න ඉතින් පෙරහැර දැන් ඉවර වෙන තමයි හදන්නේ. දැන් වෙලාව පාන්දර 3යි වෙලාව. ඒ වැඩ කටයුතු බලලා ගෙදර එනකොට 4ට කාලයි. අම්මෝ ඔන්න ඉතින් දැන් තමයි අපි ගෙදර ආවේ. වෙලාව 4ට කාලයි. ඉතින් වීඩියෝ එකෙන් කරන්න තමයි හදන්නේ. අපි වශයෙන් දැන් නිදා ගන්න ඕනේ. හෙට ක්ලාස් තියෙන දවසෙම. ඉතින් බයි ගිහින් එන්න. මගේ ලොග් එක ලස්සනයි නම් චූටි කමෙන්ට් එකක් දාගෙන යන්න. ගිහින් එන්නම්. බයි.